ඒ නිසා වහාම රජයේ මැදිහත් වෙලා මේ ඉස්පා නමින් විවෘත වෙන කාන්තාවන් මිලට අලෙවි කරන ස්ථාන අත් වශයෙන්ම නැවැත්විය යුතුයි කියලා අපි තරේ ඉල්ලා සිටිනවා. ඒ යන වෙලාවට පොඩි කරදර සිද්ධ වෙලා තියෙනවා. මේ වාගේ ස්ථානයක් මෙතන පවත්වාගෙන යෑම තමයි මම හිතන්නේ මේවට මුල් වෙලා තියෙන්නේ. මෙම ග්‍රාමයේ ඇසළ වෙන ග්‍රාමයේ ඇත්තෙම පදිංචි වැදගත් රැකියා කරන පිරිසක් ඉන්නේ. ඒ වගේම මේ ග්‍රාමීය පරිසරයක් මේ ස්ථානයේ තිබෙන්නේ. මේ අවට ගම්මානත් අපේ ග්‍රාමීය පරිසරයක තිබෙන විවිධ ගම්වාසීන් ජීවත් වෙන පරිසරයක්. එතකොට මේ ස්ථානයේදී හදිසියෙම මේ ඉස්පා නමින් ඇත්තෙම සමාජයට පිළිලයක් වෙන හැමතැනම ඉස්පා නමින් විවෘත කරගෙන යන ව්‍යාපාරයක් බිහිවගෙන යනවා, විවෘත කරගෙන යනවා. ඒ වගේම ඇත්ත වශයෙන්ම වෙන්නේ මේ සම්බාහන කටයුතු නෙමෙයි. මෙම ස්ථානයේ සිදුවෙන්නේ විශේෂයෙන්ම මේ තරුණ පරපුර විනාශ කරන ක්‍රියාදාමයක් මේ වගේ සිදුවෙන්නේ. මේ ස්ථානයේදී තරුණ පිරිස විශේෂයෙන් රැස් වෙනවා. ඒක අපිට අපේ සමාජයට මහත් ව්‍යසනයක්. ඒ වගේම මෙවැනි ස්ථාන බොහෝ වෙලාවට මේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය සඳහා බොහෝ වෙලාවට උපයෝගී කරගන්නවා. ඊළඟට මේ රජයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙලට සමගාමීව අත් වශයෙන්ම මේ වාගේ මේ ස්පා හතු පිපෙන්නාසේ මේ බිහි වෙන මේ ස්පා ස්ථානත් පරීක්ෂාවට ලක් විය යුතුයි කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ රජයෙන් මේ ස්පා කියන ඒවා ප්‍රමිති නියාමනය කිරීමකුත් අපි මේ රජයෙන් ඉල්ලා සිටිනවා. එම නැත්නම් මේක මේ රටට වෙන විශාල විනාශයක්, ගම්මාන වලට වෙන විනාශයක්. ඒ නිසා වහාම රජයේ මැදිහත් වෙලා මේ ස්පා නමින් විවෘත වෙන කාන්තාවන් මිලට අලෙවි කරන ස්ථාන අත් වශයෙන්ම නැවැත්විය යුතුයි කියලා අපි තරේ ඉල්ලා සිටිනවා. මේ ප්‍රදේශයක් මේ ආවට මේ ඉස්කෝල තියෙන ගොඩක් ඒවට යන කුඩා දරුවෝ ඉන්නවා. පෙර පාසලක් තියෙනවා අසල. ඒතෙන්ට ගොඩක් දෙමව්පියෝ දරුවන් එක්කන් එනවා. එතකොට ඒ අයට සමහර අය පන්ති වලට අමතර පන්ති වලට ගිහිලා සවස් වෙලා මෙතන යන්නේ. ඒ යන වෙලාවට පොඩි කරදර සිද්ධ වෙලා තියෙනවා. ඉස්සර එහෙම දේවල් මෙතන සිද්ධ වුණේ නැහැ. ඒක නිසා කරුණාකරලා මේක අපිට අයින් කරලා දෙන්න. මේ වාගේ ස්ථානයක් මෙතන පවත්වාගෙන යෑම තමයි මම හිතන්නේ මේවට මුල් වෙලා තියෙන්නේ. මේ බලදරයින්ට අපි කියන්නේ මේක අපිට කොහෙන් නැමැත්තුවත් කමන්නේ අපේ මේ ගමේ තියෙන එක අපිට නමත්තලා දෙන්න. අපිට ලංකාව ගැන අපි කතා කරන්න යන්නේ පුළුවන් නම් ඒකත් හොඳයි. නමුත් මේ අපේ ගමේ තියෙන දේ අපේ ගමෙන් අයින් කරලා දෙන්න. අපේ ගම ඉතාමත් හොඳ සුන්දර ගමක්, ගැමි ජීවිත ගත කරන වැදගත් මිනිස්සු ඉන්න ගමක්. ඒක නිසා ඒ අයගේ කුඩා දරුවෝ සෑහෙන පිරිසක් ඉන්නවා මේ ගමේ. ඒ අය නිතර පාසල් යනවා, අමතර පන්ති වලට යනවා, රැය වෙලා ගෙදර එනවා. හැමෝම ඉස්සර වුණත් මේ ඒ අයගේ ලොකු ආරක්ෂාවක් ගැන දෙමව්පියෝ හිතුවේ නැහැ, හිතන්න වෙලා තිබ්බේ නැහැ. ඒ නිසා මේ කරුණා කරලා අපි ඉල්ලීමක් විදියට උදව්වක් විදියට ඉල්ලා සිටින්නේ මේක අපේ ගමෙන් ඉවත් කරලා දෙන්න.